කලා සරසා අපේ කමෙන් හද පුරවා නැනදිරි වඩවා සැරිසර මුලොවට සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ගවේෂණය කරන පුද්ගලයාට තමයි දැනුමේ නවමානයන් සොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට අද මගේ YouTube channel එකෙන් තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක අරගෙන එන්නේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන මගේ යාළුවන්ට. මේ වෙලාවේ අපි ඉන්නේ මොළදිව දිස්ත්‍රික්කයට අයත් වෙන වැලිඔය ප්‍රදේශයේ තියෙන කිරිබ්බන්නව ගම්මානයේ. අපි අද මේ ගම්මානයේ තියෙන හරි සුන්දර පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් තමයි හොයාගෙන යන්නේ. මෙතන ඉඳලා තමයි අපේ ගමන පටන් ගන්න. ඒ වගේම අපිට අද මඟ පෙන්වන්න ඉන්නවා මේ ප්‍රදේශයේ ඉන්න ආනන්ද පත්ව කුමාර මහත්මයා. අපි එතුමාගෙන් පාර අහගෙන එතුමාගෙන් විස්තර අහගෙන මේ ගමන යමු. මෙතන ඉඳලා ගුම්බකර්ණගල පුරාවිද්‍යා ස්ථානයේ තියෙනවා මීටර් 400ක්. අපි මෙතෙන් තමයි ගමන ආරම්භ කරන්නේ. අපි දැන් ඉදිරියට යමු. මෙතන ඉඳලා අපිට මගතර තියෙන විස්තරත් එක්ක අපිට බලාගෙන යන්න පුළුවන්. අපි යන්නේ යම්. අපි දැන් ඉන්නේ කොම්බකන්න ගලට යන්න පේන මානේ. හැබැයි මට ඊට කලින් හරි ලස්සන දර්ශනයක් පෙන්වන්න ඕනි කියලා හිතනවා ඔයාලට. අපේ කිරිබන් වැව තමයි මේ විදිහට අපිට පේන්න තියෙන්නේ. කොම්බකන්න ගලට යන පාර තියෙන්නේ කිරිබන් වැවෙන් අනිත් පස්සට වෙන්න. ඉතින් මේ කාලේ වස්සාන කාලය නිසා හරි සුන්දර විදිහට වැව පිරීගෙන එනවා දකින්න පුළුවන්. තාම සම්පූර්ණයෙන්ම පිරලා නැහැ. ඉතින් අපේ ගමේ තියෙන ලස්සනම තැන් අතරින් මම කැමතිම තැනක් තමයි මේ වැව කියලා කියන්නේ. වැව ඉස්සරහින් ලස්සන ඉස්කෝලයක් තියෙනවා. ඒ වගේම කුම්භකර්ණ ගල තියෙනවා. වැවට තවත් පස්සකින් පන්සල පිහිටලා තියෙනවා. ඉතින් වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය අපිට මෙතන බලා ගන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට ගියාම. ඉතින් අපි ඉස්සරහට යමු කුම්භකර්ණ ගලට යන විදිහ බලන්න. මෙතනින් තමයි හැරෙන්නේ කුම්භකර්ණ ගලට. මෙතන ඉඳලා මීටර් 300ක් තියෙනවා. මෙතන තමයි කුම්භකර්ණ ගල පුරාවිද්‍යා ස්ථානයට යන පාර තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම අපේ ගමෙන් යද්දී විවිධ පාරවල් තියෙනවා. හැබැයි අලුතෙන් හොයාගෙන යන කෙනෙක්ට යන්න මාර්ගය දක්වලා තියෙන්නේ මේ විදිහට. මෙතන ඉඳලා මීටර් 300ක් ඉදිරියට ඇවිදගෙන ගියාට පස්සේ කුම්භකර්ණ ගල සහිත ශේෂ කන්ද අපිට බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. මේ විදිහට තමයි අද අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් කොම්බකර්ණ ගලට යන ගමන් ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන් මගේ YouTube channel එක subscribe කරන්න. මොකද ඔයාලා මගේ YouTube channel එක subscribe කරොත් තමයි මම දාන වීඩියෝ දාපු සැනින් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම bell icon එක all කරලා තියන්න අමතක කරන්න එපා. description එකේ මම දානවා මගේ Facebook page එක follow කරන්න. TikTok account එකත් follow කරලා තියාගන්න. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඉතාමත් ඈත ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ලංකාව පුරාම ඇවිදලා බැලුවොත් ප්‍රාදේශීය වශයෙන් ගත්තහම පුරාවිද්‍යාත්මක නටබුන් බොහෝමයක් විසිරීලා පැතිරිලා පවතිනවා. බොහෝ වෙලාවට ප්‍රදේශවාසීන් අඳුනාගෙන තිබ්බත් ඒවා වනාන්තරවලටම යට වෙලා විනාශ වෙලා යනවා. ඉතින් අපි මීට වඩා ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි මේ අවධානයෙන් නොබලන්නේ අපේ රටේ නොදකපු ඉතා වැදගත් ඉතිහාසයක් වෙන්න පුළුවන් නිසා. අපි දැන් ඉන්නේ කොම්බකර්ණ ගලට යන දොරටුව අභියස. ඊට කලින් අපි මොහොතකට නතර වුණා. මේ වෙනකොට අභිනවයෙන් පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් සංවර්ධනය වෙන ගමම විහාරස්ථානයක් වශයෙන් ආවාසිකයක් ඉදි කරමින් පවතිනවා කුම්භකර්ණ ගල විහාරස්ථානයේ නමෙන්. ඒක තමයි අපිට මේ දකින්න තියෙන්නේ. තාම හරියට ඉදි කරලා නැහැ. තවත් ආධාර අවශ්‍ය කරනවා මේ ස්ථානය ඉදි කරන්න. ඉතින් බුදු පිළිමේ තියෙන ආවරණයක් හදන්න ඕන. බුදු පිළිමේ අපි හදලා අවශ්‍ය එතන බුදුගේ හදමින් පවතිනවා. නමුත් එහි වහලේ සකස් කර ගැනීමට අපිට
දානපතියගේ ඊළවන්තයන්ගේ උදව් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් දකින්නකොට කවුරු හරි කෙනෙක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපිට මේ බුදු පිළිමයට වහල සකස් කරගන්න කෙනෙක් උදව් උපකාර කරයි කියලා. මොකද මේක ගොඩනගා ගන්න වෙන්නේ එහෙම තමයි. මේ ප්‍රදේශය තුළ ඉතින් ගොඩාක් දුගී ජනතාව ඉන්නේ. ඒ අයට පන්සලක් නිර්මාණය කිරීමේ හැකියාව අඩුයි ගොඩක්. ඉතින් මේ දානපතියන්ගේ ලැබෙන උදව් උපකාර වලින් තමයි මේ කොටස මේ කරලා තියෙන්නේ. නමුත් ඒක දැන් අතරමඟ නැවතිලා තියෙනවා. ඉතින් ලොකු අපරාධයක් මේ බුදු පිළිමයක් මේ විදිහට තෙමින් නැතිනාත් වෙමින් එහෙම තියෙන එක ඒකේ තෙල් බැඳිලා ජරාවාසී වෙමින් පවතිනවා. නමුත් වහලේ සකස් කර ගැනීමට හැකියාවක් නැති තමයි දැන් මේ අතරමඟ නැවතිලා තියෙන්නේ. මේ ස්ථානයේ මේ වෙනකොට ආරක්ෂා කරන්නේ සිවිල් ආසන දෙපාර්තමේන්තුව මගින් තමයි ආරක්ෂාව කරන්නේ. මොකද පුරාවිද්‍යාංශයක් ඒගොල්ලන්ගේ තියෙනවා ආරක්ෂක අංශයක්. එතකොට සිවිල් ආසන දෙපාර්තමේන්තුවේ සොල්දාදුවෝ දැන් මේක අපහෙන් ඉන්නවා ඒ කට්ටිය. ඉඳලා ඒ කට්ටිය තමයි මේ ස්ථානය ආරක්ෂා කරන කටයුතු කරගෙන යන්නේ. මෙතෙන්ට තව යන්න පුළුවන් දොරටුවක් එහා පැත්තෙන් ඔව් එහා තියෙනවා. පැත්තෙන් තියෙනවා. කියන්නේ පුරාවිද්‍යා කොටසට ඇතුල් වෙන ස්ථානයක් තියෙනවා. අපි එතනින් ඇතුල් වෙනවා. ඔව් අපි මෙතෙන්ට ආවේ විහාරස්ථානය පෙන්වන්න. අපි ඉස්සරහට යමු. දැන් අපි යන්න හදන්නේ කුම්භකර්ණගල පුරාවිද්‍යා ස්ථානයට. පුරාවිද්‍යා ස්ථානයක් විදිහට නම් කරලා තියෙන කුම්භකර්ණගලේ කුම්භකර්ණගල ඒ පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි මේක ආරක්ෂා ස්ථානයක් බවට පත් කරලා මේ ස්ථානයෙන් තමයි මූලික දොරටු වශයෙන් මේකට ඇතුල් වෙන්න තියෙන්නේ. මේකේ දිනේ ගහලා මෙතන තියෙන කුම්භකර්ණගල පුරාවිද්‍යා ස්ථානයේ පිළිබඳ යම්කිසි විස්තරයක් තියෙන විදිහට අඩි 300ක් පමණ උස ශේෂ කන්දක් මත කටාරම් සහිත ලෙනක් සහ ඒ අවර ප්‍රදේශයේ නටබුන් විසිරී පවතිනවා. ඒ වගේම වංශ කතාවල සඳහන් වන ආකාරයට ගෝඨාභය රජතුමා විසින් කුම්භසේල නමින් විහාරස්ථානයක් මෙම ස්ථානයේ තනවලා තියෙනවා. මෙම විහාරය ඒක කියලා විශ්වාස කරනවා. ඒ වගේම ශේෂ වෙලා තියෙන සාධක අනුව මේ ලෙන් විහාරයක් කියලා තමයි අපිට ගොඩක් දුරට අනුමාන කරන්න වෙන්නේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා පරිහරණය කරලා තියෙන බවට සාක්ෂි තියෙනවා. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් කටාරම් එහෙම කොටලා තියෙන ලෙන් සංකීර්ණයක් දකින්න ලැබෙනවා. ඒ වගේම ලෙන ඉදිරි පස්ස පියස්ස සැකසීමට යොදපු ගල් කණු පේලියක් අද වෙනකොටත් දක ගන්න තියෙනවා තැන් තැන් වල. පාර්වතී මුදුනේ ස්තූපයක් පැවති බවට සාක්ෂි තියෙනවා. කඳු ගැටයක ඊසාන දෙසින් පොකුණක සාධක වෙනවා. පර්වතයක ස්ථානයක හායනයට ලක් වෙච්චි ඒත් මූල බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලාලේඛනයක් හම්බෙලා තියෙනවා මේ ප්‍රදේශයේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. අපිට ඇස් දෙකටම දැක ගන්න තියෙනවා ඒ පුරාවිද්‍යාත්මක නටබුන්. ඒ ගමන් අපි කතා කරමු. අපි දැන් ඉන්නේ කුම්භකර්ණගල පුරාවිද්‍යාත්මක ස්ථානයට යන පාර අභියස. ඇත්තටම යද්දිම හරිම මේ සීතලක් තමයි දැනුනේ. සිසිලත සහිත දැනීමක් ඇඟට දැනුණා. ඉතින් මේ වගේ තැන්වලට එද්දි තමයි හිතෙන්නේ ස්වභාවික පරිසරයේ කොච්චර ලොකු ඖෂධයක්ද කියන එක අපේ ගත සිත දෙකම නිවන්න. ඉතින් මේ කාලෙ වෙද්දි මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ අධික මානසික පීඩනය, කාර්යබහුලත්වයත් එක්ක තමන්ට විවේකයක් නැතිකම. ඉතින් සමහර වෙලාවට සමහර මිනිස්සු ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ක්ෂණික තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට මේ දේවල් ජීවිත හානි වලින් පවා නැති වෙන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා විසඳුමක් මේ වගේ ස්වභාවික ස්ථානවල ඇවිදින්න එන්න, මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න ඔබගේ ගත සිත දෙකම නිවීමට පත් වේවි. අපි යමු ඉස්සරහට. අපි මේ වෙනකොට රැඳිලා ඉන්නේ කුම්භකර්ණගල පුරාවිද්‍යා රක්ෂිතේ.
අපි මේ තැන බලන්න යන්න කලින් කුම්භකර්ණගල පුරාවිද්‍යා රක්ෂිතය කියලා කියන්නේ ගොඩක් ජනප්‍රවාද කියවෙච්චි ඒ වගේම සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් අපිට ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වැදගත් ස්ථානයක්. ඉතින් මේ ස්ථානය ගැන ගොඩක් ජනප්‍රවාද එහෙම තියෙනවානේ. මට හිතෙනවා මේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට සහ අද අපේ මඟ පෙන්වන්න විදිහට කටයුතු කරන ආනන්ද පත්ම කුමාර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතුමාගෙන් විස්තර දැනගන්න ප්‍රදේශවාසීන්ගේ මතය කොහොමද මේ ස්ථානය පිළිබඳව කියලා. මේ ස්ථානය අපි ප්‍රදේශවාසීන් හඳුනාගෙන තියෙන්නේ කුම්භකර්ණ ගල කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මේ කුම්භකර්ණ මලය සම්මානෙන් රාජවංශ වල තියෙන කතාත් එක්ක අරගෙන බලපුවාම ගෝඨාගේ රජතුමා විසින් මේ ස්ථානයේ සංවර්ධනය කරලා ජනතාව අතරට බෞද්ධ ජනතාව අතරට දීලා තියෙනවා කියලා කියනවා. ඊට පෙර මේ ස්ථානයේ විහාරස්ථානය තිබුණු බවට සාධක තිබුණා කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. එතකොට අනිත් කාරණාව තමයි කුම්භකර්ණ කියන නම. ඒකට කුම්භකර්ණ කියන නම මේ ඉතිහාසයේ අපි දන්නා විදිහට සාමාන්‍ය සඳහන් වෙන්නේ රාවණාගේ දෙතු සහෝදරාටම කුම්භකර්ණ කියලා නමින් හඳුන්වනවා. කුම්භකර්ණ කියලා පුද්ගලෙක් සම්බන්ධව කිසිම පොතපතක ලෝකයේ ඉතිහාස පොතක වෙන කෙනෙක් ගැන සඳහන් වෙලා නැහැ. ඉතින් එතකොට මිනිස්සු අතර මතයක් පවතිනවා කුම්භකර්ණ රාවණ රජුරුව සහ කුම්භකර්ණ සහ විභීෂණ රජුරුව මේ සහෝදරයෝ තුන්දෙනා ස්ථාන තුනක දීර්ඝකාලීන තපසක් ධ්‍යානයකට වැඩිලා හිටියා කියලා. එතකොට මේ සහෝදරයෝ තුන්දෙනාගෙන් කුම්භකර්ණ කියන සහෝදරයා, ඒ කියන්නේ රාවණ රජුගේ දෙතු සහෝදරයා මේ ස්ථානය තුල ධ්‍යාන ලබා ගැනීම සඳහා තපස්වී ජීවිතයක් ගත කරපු ස්ථානයේ විදිහට ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. ඒක ජනප්‍රවාදවල තියෙන එකක්. එතකොට ඊට අමතරව බ්‍රාහ්මීය අක්ෂර නිර්මාණය වෙන යුගයේ ඉඳන් මේ ස්ථානයේ භාවිතා වෙලා තියෙන බෞද්ධ සිද්ධාස්ථානයක් විදිහට. එතකොට මේ ස්ථානයේ දැන් ගැලවිලා ඇවිල්ලා විනාශ වෙලා තියෙනවා. එතකොට ඒ විනාශ වෙච්ච තැන් වල මහ විශාල ස්තූපයක් තිබිලා තියෙනවා, චෛත්‍යයක් තිබිලා තියෙනවා. එතකොට ඊට එහා පැත්තෙන් තියෙනවා පොකුණක්. එතකොට ගල් කණු තියෙනවා මේ ස්ථානයේ මේ දැන් අපිට පේන්නත් මේ තියෙනවා ගල් කණු. එතකොට මේ වාගේ ස්ථානය විදිහට භාවිතා කරලා තියෙනවා විවිධ ඒ ප්‍රදේශවල රජ කෙනෙක් නොවුනත් රාජ්‍ය යුගය තුල හිටපු ප්‍රාදේශීය නායකයෙකු විසින් තමගේ වාසස්ථානයේ බවට පත් කරගෙන ඊට පසු කාලේනව මිනිසුන්ගේ බෞද්ධ සිද්ධාස්ථානයක් විදිහට මේ ස්ථානය භාවිතා වෙලා තියෙනවා කියලා තමයි අපිට සාමාන්‍ය ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතිහාසගත තොරතුරුත් එක්ක තමයි සඳහන් වෙන්නේ ගෝඨාභය රජු විසින් මේ ස්ථානේ සංවර්ධනය කරලා ඉවරලා ජනතාව අතරට ලබා දීලා තියෙනවා කියලා. ඔව් දැන් මේක දෙමළ භාෂාවෙන් ගත්තහම කුම්භකර්ණ මලය කියන නමින් හඳුන්වන්නේ. මේ ළඟම ස්ථානයක් තියෙන කුරුන්දි මලය කියන ඒ වගේ. එතකොට මලය කියන වචනේ ගොඩක් කලාවට භාවිතා කරන්නේ ශේෂ කඳු ආශ්‍රිත කියන පුරාවිද්‍යාත්මක ස්ථානවලට. ඉතින් කුම්භකර්ණ මලය කියලා කියන්නේ දමිළ භාෂාවෙන් මේ ස්ථානයට කියන නම. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඊටාම වැදගත් පුරාවිද්‍යාත්මක නටබුන් අපිට මේ ස්ථානය වටා දැක ගන්න පුළුවන්. අද අපි ගිහිල්ලාම ඒ දේවල් ගැන කතා කරමු. කුම්භකර්ණ ගල ශේෂකන්දට නගින ස්ථානයේම තියෙනවා මෙන්න මේ විදිහට පිළිමයක්. ප්‍රදේශවාසීන් සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව ගවේෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සනාථ කරගෙන තියෙන බෝධිසත්ව ප්‍රතිමාවක් තමයි මේ විදිහට තියෙන්නේ කියලා. ඊට වසර 2කට පමණ ඉහතදී මම මේ බෝධිසත්ව ප්‍රතිමාව බලන්න එද්දි මට නිරුපද්‍රිතව මේ ප්‍රතිමාව බලන්න ලැබුණා. හැබැයි අවාසනාවකට අද වෙද්දී මේ වගේ විනාශයක් වෙලා තියෙනවා. අපි මේ බෝධිසත්ව ප්‍රතිමාව ගැන ආනන්ද මහත්මයා කතා කරමු. ඔව් මේ බෝධිසත්ව ප්‍රතිමාව මේ කුම්භකර්ණ මලයේ මේ අවට ස්ථානයක පොළොවට යට වෙලා තිබිලා තමයි හම්බ වුණේ. හම්බ වුණාට පස්සේ ඒක අපි ඒ කාලේ එතකොට මේක පුරාවිද්‍යා සංරක්ෂක ස්ථානයක් බවට පත් වෙලා තිබුණේ යුද්ධය පැවතිච්ච කාලේ නිසා අපි ඒක බලක් ළඟ මේක තියලා තිබුණා. හැබැයි නිදහන් හොරු කියන කොටස මේක ඇතුලේ මොනවා හරි තියෙනවා කියලා හිතලා මේ විදිහට විනාශ කරලා තියෙනවා. ඒක ලංකාවේ දැනට හම්බ වෙලා තියෙන බෝධිසත්ව පිළිම වලින් මේ જાතිය ඒවා දෙකයි හම්බ වෙලා තියෙන්නේ. මේ එකක්. හැබැයි නමුත් මේකට ඉතින් අවධානය යොමු නොවීම මේ දක්වා පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ වුණත් අවධානය යොමු වුණා මදි කියලා තමයි මට හිතෙන්නේ. නැත්නම් මේවා ආරක්ෂා කරන්න ඕන දේවල් සහ මේ ඉතිහාසය සම්බන්ධව කියන්න තියෙන දේවල් තමයි අපේ බෞද්ධ ඉතිහාසය සම්බන්ධව. එතකොට තවත් එක් ස්ථානයක මට හරියටම මතක නැහැ කොහෙද කියලා මේ මාතර ප්‍රදේශයේ හරි කොහේ හරි ස්ථානයක හම්බ වෙලා තියෙනවා මේ ජාතියේම පිළිමයක්. මෙවැනි පිළිම මේකත් එක්ක දෙකයි. ලංකාවේ හම්බ වෙලා දැනට තියෙන්නේ මේ ජාතියේ බෝධිසත්ව පිළිම. මේ ඉතින් දැන් අපි ඉතින් මේ කැලේ ටික මෙතන තියලා තියෙනවා. ඉතින් ආරක්ෂා සම්බන්ධව නැත්නම් මේ පිළිගන්න පිළිමයක්. ඒකේ හිස කොටස සහ ආදී දේවල් කුඩු කරලා ඒවා මේ ගණ්ඩම් බැරි විදියට කුඩු කරලා තිබුණා. මොකද නිකන් ඉතින් මේක ඇතුලේ මොන හරි තියෙනවා කියලා තමයි එහෙම දෙයක් කරලා තිබුණේ. අපි තවත් ඉස්සරහට ගිහින් බලමු මොනවද අපිට දැක් ගන්න ලැබෙන්නේ කියලා. මේ අපේ පුරාවිද්‍යා ස්ථානවල තියෙනවා මේ ධන ගැබ කියලා ඉවරලා එහෙම ස්ථාන නිර්මාණය කරලා තිබිලා තියෙනවා. අන්න ඒ ධන ගැබක් කියන මේ අටපට්ටම් ගල් කණුවක් තමයි මේ වෙනත් ස්ථානයක තිබිච්ච එක තමයි මෙතන මේ ගණනලා කියලා තියෙන්නේ. මේක මේ කුඹකන්න ගලේ පසකට වෙන්න තමයි මේක කඩලා දාලා තිබුණේ යුද්ධ කාලයේදී මේවා ලෝක කරලා මේවා විවිධ හම්බා කඳවුරක් විදිහට මෙතන පැවතුණා. ඒ පැවතින කාලේ තමයි මේ කෑල්ල එකේ ඒ කුරු කෑල්ලේ පොළොව යට කොහේ හරි තැනක තියෙනවා. එතකොට ඒකේ තිබුණු කෑල්ල තමයි මෙතෙන් ගෙනල්ලා වල මේ බෝධියක් හිටවන තැන මේ තියලා තියෙන්නේ. මේ ස්ථානයේ තිබුණු පුරාවිද්‍යා සලකුණු තමයි මේ දේවල්. මෙතන ශේෂ කන්දර නගින්න පහළ ඉඳලා පඩිපෙරක් නිර්මාණය කරලා තියෙනවා. මේ පඩිපෙර දිගේම යද්දී අපිට විටින් විට මේ වගේ ගල් කණු හම්බෙනවා. අපිට විශ්වාස කරන්න පුළුවන් මේ ගල් කණු තියෙන ස්වභාවය අනුව පහළ සිට ඉහළට නොතෙමී යන පියාසකේ කාලේ නිර්මාණය වෙලා තියෙන්නේ නැති වහලයක් කියන එක. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරමු ආනන්ද මහත්මයා. ඔව් අපි දැන් මේ වාගේ ගල් කණු මේවා දැන් සියුම්ම මටසිල්තුව නිර්මාණය නොකරන ලද යුගයක ගල් කණු. එතකොට ඒ කාලය තුල මේ ගල් කණු නිර්මාණය කිරීමේ තාක්ෂණය තුල සියුම්ම මටසිල්තුව නිර්මාණය කරන්න අවශ්‍ය ගල් වඩුව නොහිටියා කියලා අපිට හිතන්නත් පුළුවන්. මේ තියෙන මේ රෆ් එකත් මේ තියෙන ගල් කණු එකත් එක්ක බලපුවාම එතකොට මෙහි පුරාවිද්‍යා ඉතිහාසයේ කොයිතරම් දුරට ඈතට යනවාද කියන එකත් මේ ගල් කණු නිර්මාණය කරපු යුගය ගැන හිතනකොට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල් කණු හැමතැනම විසිරලා මේක තැන් තැන් වල තියෙනවා. මේ හරිය තිබුණේ ඒවා තමයි මේ තියෙන්නේ. මේක මේ මාර්ගය තුල තමයි මේ විදිහට තිබලා තියෙන්නේ. ඉස්සර මේක ඇතුලේ මෙතන මේ පාරෙන් තා අතන මේ විශාල දිගට වෙන්න සයිටේ පැත්තෙන් කියන්නේ විශාල සයිට් තිබිලා තියෙනවා. එතනින් උඩට එන්න පාරක් තිබිලා තියෙනවා මේවා. ඒ ඇතුළේ පැලේ ඇතුලේ මේ වාගේ ගල් කණු තියෙනවා. ඒවා දැන් පොළොවට කඩාගෙන වැටිලා ඒ වාගේ කාලයක් එක්ක එහෙම වෙලා තියෙනවා. දැන් මේ කඩා නොවිච්චි කීපයක් තමයි මේ විදිහට මේ තියෙන්නේ. අපේ ඉස්සරහට යමු තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. හරිම සැපදායක පරිසරයක්. ඇවිදගෙන යද්දි දැනෙනවා ඒ සිසිලස කියන දේ. අපි කිව්වට බෑ මේ පැත්තට ඇවිල්ලාම බලන්න ඕනි. මේ පරිසරයේ තියෙන සුන්දරත්වයේ විතරම බලන්න ඕනි. කොහොමද අපිට දැනෙන්නේ කියන එක. ගතයි සිතයි දෙකම සුවපත් වෙන ස්වභාවික පරිසරයක් තමයි තියෙන්නේ. ඒකට තවත් හේතු වෙනවා කලින් දවසේ හොඳට වැහැලා තියෙනවා මේ පැත්තට. ඉතින් මේ වැස්සත් එක්කන් ඇති වෙච්ච සීතලත් මේ පරිසරයේ මේ වෙනකොට රැඳිලා තියෙන නිසා හරිම සනීපයක් ඇඟට දැනෙන්නේ. සෝබා පරිසරයේ තරම් මනරම් විසිතුරු වෙනනම් කොහෙන් දකින්නද? අපි මේ වෙනකොට රැඳිලා ඉන්නේ කුම්භකර්ණ ගල ප්‍රධානතම ලෙන් විහාරය ඇතුළත. මෙතන හරි ලස්සන දේවල් ටිකක් දකින්න තියෙනවා. ඒ වගේම අතීතයේ අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් අධ්‍යයනය කරන ලෙන් විහාර පිළිබඳව කටාරම් ගැන ගොඩක් කතා කරනවා.
කටාරම් කොඩලා තියෙන විදිහ අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ ලෙන් විහාරේ. ආනන්ද මහත්මයා අපි මේ ලෙන් විහාරය පිළිබඳව මදක් විස්තර කරමු. ඔව් මේ ලෙන සම්බන්ධව කතා කරනවා නම් මේක තමයි කුම්භකර්ණගලේ මුදුනේ තියෙන කියන්නේ මැද කොටසේ තියෙන විශාලම ලෙන වදිහට ගන්න පුළුවන් අපට. මේ ලෙන ජනප්‍රවාද වල සඳහන් වෙන ආකාරයට නම් අර මම මුලින් කිව්ව කුම්භකර්ණ යෝධයා ස්ථානගත වෙලා ඒ කියන්නේ ඔහු පදිංචි වෙලා හිටපු ස්ථානයේ විදිහට තමයි ජනප්‍රවාද වල සඳහන් වෙන්නේ. පසු කාලයේදී අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මෙතන බෞද්ධ විහාරස්ථානයක් වුණාට පස්සේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මෙතන තපස්වී ජීවිතයක් ගත කරලා තියෙන සහ පොදු පූජා සහ ඒ ආගමික වතාවත් කරන්න යොදාගෙන තියෙනවා මෙතන පරිචය වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේ ස්ථානේ මේක කටාරම් කටුමු ඈත අතීතයේ ඉඳලාම මේ ලෙන මේ ආකාරයට පැවතිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැනට මේ වර්තමානයේ තියෙන මේ බුදු රජාණන් වහන්සේගේ මේ බුදු පිළිමය ක්‍රමයේ ගම්වාසීන් විසින් තමයි අපි මෙතනට ගෙනල්ලා ඉවරලා තියලා පොදු පූජා පවත්වන්න ස්ථානයක් බවට පත් කෙරුවේ. පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් කිරීමට පෙර. නමුත් පුරාවිද්‍යාවකින් අවසර අරගෙන තමයි අපි ඒ කළේ. ඊට පස්ව තමයි මේක අවධානය යොමු වෙලා පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් බවට පත් වෙන්නේ. අපි මේ පිළිම ගෙනල්ලා තියන්නේ 2014 වර්ෂයේ විතර වගේ කාලේ තමයි. ඊට පස්ව තමයි අර මේ ස්ථානයක් වෙන් කරලා පන්සලක් නිර්මාණය කරන්න කටයුතු සිදු කරලා තියෙන්නේ. සෝබාදහමේ ආශිර්වාදයක්ද මන්දා කටාරම් ගැන කතා කරද්දී වැස්සකුත් වහිනවා. හැබැයි බරපතල වැස්සන්නේ හයි ලස්සන මල් වැස්ස තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් අපිට ඒක නිසා මේ කටාරම් වලින් වතුර වැටෙන්නේ කොහොමද කියන එකක් අපිට බලා ගන්න පුළුවන්. සෝබාදහම කියලා කියන්නේ හරි පුදුම දෙයක්. කටාරම් ගැන කතා කරද්දිම ඒවලම පතිත වෙච්චි වර්ෂාපතනය නිසා අපිට ඇස් දෙකෙම බලා ගන්න පුළුවන් වුණා කටාරම් වලින් කොහොමද බිමට වතුර පතිත වෙන්නේ කියන එක. වර්ෂාපතනය නිසා කුම්භකර්ණගල වටේට අපිට ඇවිදින්න බැරි වුණත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි කුම්භකර්ණගල කියලා කියන්නේ ලෙන් ආරාම සංකීර්ණයක් කියන එක. මෙවැනි කටාරම් කෙටෝ ලෙන් කිහිපයක්ම ගල වටා දැක ගන්න පුළුවන් වර්ෂාපතනය නිසා අපිට ඇවිදින්න බැරි වුණත්. මෙහි සංචාරය කරන්නට පැමිණෙන අයෙකුට එම ලෙන් සංකීර්ණය බලා ගැනීමට හැකි වන පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාර්ගය පිළිසකර කර තිබෙනවා. කටාරමකින් කරන ප්‍රධාන කාර්යය තමයි ඒ අදාළ ලෙන ඇතුළට වතුර වැටෙන එක වළක්වන එක. අපිට පැහැදිලිවම දකින්න ලැබෙනවා වැස්ස වෙලාවේදී අපිට ප්‍රායෝගිකවම අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මේ කටාරමේ තියෙන සීමාව තුලින් පමණයි පහළට වතුර වැටෙන්නේ. ඇතුළට වතුර කාන්දු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාලේ තාක්ෂණය කොච්චර දියුණුවට තිබ්බද කියන්න මේක එක් සාධකයක්. ජනශ්‍රුති මතව පදනම්ව ගත් කල කුම්භකර්ණ යෝධයා ජීවත් වෙච්චි කුම්භකර්ණගල. එහෙම තමයි ප්‍රදේශවාසීන් මේ ස්ථානය පිළිබඳව විශ්වාස කරන්නේ. එතකොට අපිට දැන් මේ බුදුන් වහන්සේගේ පිළිමෙන් පසුපස සැඟවිලා තියෙනවා ජනප්‍රවාද වලින් එන සුන්දර රහසක්. අපි ඒ පිළිබඳව ආනන්ද මහත්මයාගෙන්ම විමසලා බලමු. මෙහෙම මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයට පිටුපසින් තියෙන ස්ථානය මේ ගඩොල් වලින් පරණ ගඩොල් වලින් මේ වහලා තියෙනවා පේනවා. මේ වහලා තියෙන්නේ අපි යුද්ධ කාලය තුල තමයි මේක වැහුවේ මේ විදිහට කියන්නේ යුද හමුදාව සාය ඉන්න අය වෙලා. මොකද මෙතනින් පටන් ගත්තාම තට්ටමලේ ගල ඇතුළු තවත් විශාල පුරාවිද්‍යා ස්ථාන කීපයකට යන ගුහාවක් තමයි දිගටම 70 ගානක ගුහාවක් තමයි තියෙන්නේ. මෙතන ඉඳලා ඒ තට්ටමලේ ගලට කිලෝමීටර් 1.5ක් විතර වගේ දුර තියෙනවා. එහාට ගමන් කරන්න පුළුවන් ගුහාවක් තමයි මේක ඇතුලේ තිබුණේ. එතකොට මේ ගුහාව ඇතුලේ මිනිස්සු මේ ගමේ ගම්මාන වාසීන් දැකපු දේවල් තියෙනවා. විශාල ගල් ඇඳක්. ඒ කියන්නේ කුම්භකර්ණ යෝධයා නිදාගත්තු ඇඳ කියලා කියනවා ඒකට. ඒ වගේම ඒ හා සමානව විශාල ගල් පහනක් තියෙනවා. එතකොට මිනිස්සු මේක ඇතුළට ගිහිල්ලා අනුපුරක් කරගන්න හන්ද තමයි යුද හමුදාව විසින් මේ ස්ථානයේ සම්පූර්ණ ඒ කටාරමේ කියන්නේ ඒ ගුහාවේ දොර වහලා දාලා තියෙනවා. ඒ දොර වහපු ස්ථානය තමයි මේ තියෙන්නේ. මේ මම මෙතෙන්ට ගිහිල්ලා පෙන්නන්න. මේ තියෙන්නේ මේ මෙතනින් තමයි ඇතුළට යන්න තිබුණේ. ඒක තමයි මේ වහලා තියෙන්නේ. මෙතනින් ඇතුළට ගුහාවට ඇතුල් වෙන දොරක් තිබුණේ. එතකොට කුම්භකර්ණ කියන යෝධයා
ජීවත් වෙච්ච ස්ථානයේ විදිහට ගන්නේ මෙතන තමයි. ඒක ඇතුලේ ගල්ලම තියෙනවා. දැන්පත් තියෙනවා. ඒ වගේ විශාල ගල් පහනක් තියෙනවා. ඒ ටික තමයි මිනිස්සු දකලා දෙන්නේ. එතනින් එහාට යන්න බයයි මිනිස්සු ඉතින් ගිහිල්ලා නෑ. මේ ඒක ඇතුලේ දිගටම කිලෝමීටර ගාණක් අර කට්ටමලේ ගල එතනින් එහාට තියෙනවා තව රාමගල කියලා එකක්. එතනින් එහාට තවත් තියෙනවා හඳුනා නොගත් ස්ථානයක්. ඒ හැමතැනටම මේ ගුහාව දිගේ යන්න පුළුවන්. ඒ කියන්නේ නායාරු. ඔය දැනට අපේ ලංකා තොටුපොළ කියලා හඳුන්වාගත් ස්ථානෙට යනකම් යන්න පුළුවන් පාරක් තමයි තියෙනවා කියලා කියන්නේ එතෙන්ට. මොකද රාජතාන්ත්‍රික විද්‍යාන් වල මේ රාජතාන්ත්‍රික නැව් ගමනාගමනේ එතකොට ඒ වාගේ දේවල් හටට නැව් ඇතුල් වෙලා තියෙනවා කියලා කියන්නේ ඔය ලංකා තොටුපොළ. ඒ කියන්නේ දැනට නායාරු පන්සල නමින් හඳුන්වන ස්ථානේ. එතකොට එතෙන්ට යනකම්ම මේ ගුහා මාර්ගයේ දිගේ යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් දැන් ඒවා කඩා වැටලා විනාශ වෙලා ඇති. නමුත් පුරාවිද්‍යා ගවේෂණයට ලක් විය යුතු ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණයට ලක් නොවිච්ච තැන් තමයි මේවා. ඇත්තටම මේ මූල ජීවන මේක මේ මූල ජීවන තුල තමයි බෞද්ධ ඉතිහාසයේ සැබෑම සාධක. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට පවා ආචාර්ය බුදුහාමුදුරන්ගේ කාලේ පවා සැබෑම බෞද්ධ සාධක තියෙන්නේ මෙහි. පසු අවුරුදු 300කට 400කට ඉස්සෙල්ලා හදාගත්තු දේවල් තමයි දළදා මැදුර ආදී ඔය අනිකුත් දේවල් ඒ තියෙන ස්ථාන. පසුව රාජතාන්ත්‍රික යුගයන් වල එක් රජවරු හදපු තැන් තමයි ඒවා. නමුත් මුලින් ජනවාස ඇතිවලා ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසුව ස්වභාවිකව ඇතිවෙච්ච ජනතා වර්ධනයත් එක්ක ඇතිවෙච්ච තැන් තමයි මේවා. එතකොට අවුරුදු දසදහස් ගානක ඉතිහාසයේ තියෙන මේ මූල දිවයින තුල මේ ස්ථානවල ඉතින් තවමත් රජයේ තුලින් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුලින් හෝ ඒ සම්බන්ධව ඒ ගවේෂණ කරන මහාචාර්යවරුන් හෝ මේ ප්‍රදේශය තුල නිශ්චිත ගවේෂණයක් නොකිරීම අනගාඩුවට කාරණයක්. ඉතින් අද දවසේ වෙනකොට මේ ජාතිවාදී යුද්ධයක් එක්ක තිබිච්ච මේ ප්‍රදේශ දමිළ ජනතාව තමන්ගේ ස්ථාන කියලා කියනවා. සිංහල මිනිස්සු බෞද්ධ ස්ථාන කියලා කියනවා. මෙහෙම ඒ ස්ථාන උමන කතාවකින් හෝ විනාශ වෙලා යන එක නිසා ජාතියේද අනාගතයේද පෙන්වන්න ඉතුරු කරන්න ඕන දේවල් සහ ඒවා පෙන්වලා දෙන්න ඕන දේවල් ඒවා එහෙමම මේ මුලතු කලාව කියන එකක් නම් කරලා තියෙනවා. ඒකට යට වෙලා තියෙනවා. හරි. මෙතන ලෙන්සන් කියන්නේ වටේටම ආනන්ද මහත්මයා අපිට දැක ගන්න පුළුවන් එක පෙළට ගල් කණු හිතක් අපිට හිතන්න පුළුවන් ඒ කාලේ විදිහට වහලයක් නිර්මාණය කරලා තියෙනවා කියලා. මෙතන මේ ගල් කණු දැන් පසු කාලීනව තමයි මේ විදිහට මේ හිතවලා තියෙන්නේ ජනතාව විසින් මේ ස්ථානයේ මේ ගල් කණු ටික තිබුණ බිම වහම කඩාන වැටෙනවා. මේ තියෙන්නේ ඒ ගල් කණු. මේ තියෙන්නේ මේ විදිහට මෙතන තිබුණු පියස්සක් කඩාගෙන වැටිච්ච එක තමයි මේ ගල් කණු තිබුණේ. ඊට පස්සේ අර ඒක මිනිස්සුන්ට දකින්න ඕන හන්ද මේ විදිහට කීපයක් සෙලින් කරලා තිබුණා. ඒ තිබුණු තැන් වලම නමුත් මේ තවමත් තියෙනවා පොළොවට යට වෙලා මේ ඒ විදිහේ ගල් කණු මේ තියෙන්නේ දේවා. ඒකෝට මෙතන ලොකු විශාල පියස්සක් තිබිලා තියෙනවා මේ ලෙනාවට මේ ලෙන ආරක්ෂා කිරීම සඳහා ඒ මුල් යුගය තුල. ඉතින් පසු කාලීනව තමයි මේ ගල් කණු මෙතන වැටලා තිබුණේ. එතන මේ ස්ථානෙම වෙනස් කරන්න නැතුවම කෙලින් කරලා තියෙනවා. මේ එහෙම හැදුවේ ඊට පස්සේ ජනතාව විසින් තමයි. හරි. 30 වසරක් පැවති යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන යුද හමුදාව විසින් අවශ්‍ය පරිසර සාධක අනුව යුද හමුදා බලකොට ඉදිකිරීමට භාවිතා කළා. කුම්භකර්ණ ගල කියලා කියන්නේ ඒ සමයේ යුද හමුදාව විසින් බලකොට ඉදිකිරීමට භාවිතා කරපු ස්ථානයක්. සැලකිය යුතු භූමි ප්‍රදේශයක් එකවර දර්ශනීය වීම මේ බලකොටුවක් විදිහට භාවිතා කරන්නට එක් හේතුවක් වෙන්න ඇති කියලා මට මේ පරිසරය දිහා බලද්දි හිතුණා. නමුත් ඓතිහාසිකව අපි හිතනවා නම් මේ ආරාම සංකීර්ණයක් සාදා ගැනීම සඳහා භාවිතා කරන්නට හේතු වන්නට ඇත්තේ ජනාවාස වලින් වෙන් වී හුදකලාව වන අරණක් මැද්දේ පවතින ශේෂ කන්දක් වීම නිසා. භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන නිස්කලංක පරිසරය, සෞම්‍ය දේශගුණය මේ සියලු දේම මේ ශේෂ ඛණ්ඩාශ්‍රිතව පවතිනවා. වර්තමානයේ වෙද්දී ජනයාගෙන් නොගැවසෙන කලාපයක් වුණත් මේ පරිසරයේ තියෙන සෞම්‍ය දේශගුණය, නිස්කලංක බව සහ සුන්දරත්වය කිසි විටකත් අඩු වෙලා නැහැ.
පුරාණ කුම්භකර්ණ ගල ඓතිහාසික වශයෙන් පමණක් නොවේ වැදගත් වෙන්නේ. සංචාරකයන්ට මෙම ස්ථානයේ මනස්කාන්ත දර්ශනයක් සපයනවා. විශේෂයෙන්ම කුම්භකර්ණ ගල උඩට නගින කෙනෙකුට එහි දකින දර්ශනය ඉතාමත් ශ්‍රවණීයයි. මේ වීඩියෝ හරහා ඔබව දැන් රැගෙන යන්න සූදානම් වෙන්නේ අප ලබාගත්තේ සුන්දර අත්දැකීම ඔබටත් ලබා දෙන්න. මොනවා වුණත් මතක් කරන්නම ඕන දෙයක් තමයි අත්දැකීමෙන් තොර පුද්ගලයන් මේ වගේ ස්ථානවලට පැමිණෙනවා නම් විශේෂයෙන්ම කුඩා දුවදරුවන් වැඩිහිටි පුද්ගලයෙක් සමග මේ ස්ථාන නරඹන්න පැමිණෙන්න. මොකද තවමත් සමහර වෙලාවට අනාරක්ෂිත වෙන්න පුළුවන් මේ පරිසර පද්ධතීන්. පළපුරුද්දක් නැතිව මෙවන් ස්ථාන නරඹන්න එන ඔබ අනුදැනුමක් සහිත වැඩිහිටි පුද්ගලයෙක් හෝ ඒ පිළිබඳව දැනුවත් පුද්ගලයෙක් සමග මෙම ස්ථාන නරඹන්න එන ලෙස මම ඔබට යෝජනා කරනවා. මොකද සියල්ලටම පෙර අපේ ආරක්ෂාවත් අපි සපයා ගැනීම වැදගත් වෙන නිසා. මේ වීඩියෝ නරඹන ඔබගේ ගමෙත් අනිවාර්යයෙන්ම මේ වගේ සුන්දර ස්ථාන තියෙන්න පුළුවන්. ඒ නිසා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබේ ගමේ තියෙන සුන්දර ස්ථාන පිළිබඳව. කුම්භකර්ණ ගල වගේ තවත් සමාජයේ අවධානයට ලක් නොවන පුරාවිද්‍යාත්මක ස්ථාන බොහෝමයක් ඔබේ ප්‍රදේශවලත් තියෙන්න පුළුවන්. නමුත් අපගේ වගකීම වන්නේ මේ දේවල් තවත් අවධානයෙන් ගිලිහෙන්නට නොදී සමාජගත කිරීමයි. එතුළ ක්‍රමයෙන් සමාජයෙන් ගිලිහිලා යන අපේ ඉතිහාසය නැවතත් ඉස්මතු කරගන්න ලොකු දායකත්වයක් සපයනු ඇතැයි මම විශ්වාස කරනවා. කොහොම හරි කතාවෙන් කතාව කුම්භකර්ණ ගල උඩටත් ආවා. මේ ඔබට පේන්නේ කුම්භකර්ණ ගල උඩදී අපිට දකින්නට ලැබෙන දර්ශනය. මේ කුම්භකර්ණ ගල උඩට යාළුවනේ අපේ මුළු ගමම පේනවා. ඒ වගේම වැව්තුණක්, කලපුව, මුලතේ මුහුදු තීරය, ඇහැට ගස්වැල් ප්‍රධාන මාර්ගය කියන මේ හැමදේම එකම තැනකින් අපිට බලා ගන්න පුළුවන්. ඒක ඉතින් විශේෂයි නේද? ස්ථානයේ තුල තිබිලා තියෙනවා විශාල කිරිකරුඩු පිළිමයක්. යුද හමුදා විසින් මේ මිනිස්සු පුරාවිද්‍යා හොරු අතපත ගන්න හන්ද ඒක සම්පූර්ණයෙන්ම අර මේ පල්ලෙහා වහලා දාලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ස්ථානය තුල අර පොඩි ගල් නිරුවක් පේන්නේ. ඒ ගල් නිරුවෙන් ওই ඉදිරියේ ওই භූමිය තුල තමයි ඒක වහලා දාලා තියෙනවා කියලා කියන්නේ. මම මේ පෙන්නන භූමිය. ඒ ස්ථානය වල මේ හරිය ඒ පිළිමය සම්පූර්ණයෙන්ම දෝසරකින් දාලා සම්පූර්ණ වහලා දීලා තියෙන සාමාන්‍යයෙන් ඉරියන් 14 15ක් විතර ලොකු විශාල කිරිකරුණු පිළිමයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට අර ඈතින් පේන අර පේන්නේ මේකේ විල මේක තිබුණු පොකුණ තමයි. අර තියෙන පොඩි රවුමක් පේන්නේ. අර ඉස්සරහ තනකොළ රවුමක් වගේ. ඒ ස්ථානේ තමයි මේකේ තිබුණු පොකුණ තියෙන්නේ. ඊට මෙහා පැත්තෙන් තමයි විශාල චෛත්‍යක පාදමක් තියෙනවා. පරණ කාලේ තිබුණු. ඒකත් ඒ පාරට දැන් මෙතන මාර්ගයක් හදලා තියෙනවා. ඒ මාර්ගයටත් කොටසක් අහුවෙලා තියෙනවා. විශාල මේක තිබිලා තියෙනවා. ඒක පොඩි පහේ එකක් නෙමෙයි. ඒක මේ සාමාන්‍ය මේ විශාල පරාසයකට අහු වෙනවා ඒක. ඒ චෛත්‍ය සාමාන්‍යයෙන් ඒ යුගය තුල තිබුණු විශාලම චෛත්‍යයක් විදිහට ගන්න පුළුවන් ඒක. අපි දැන් ඉන්නේ කුම්භකර්ණ ගල පුරාවිද්‍යා ස්ථානයේ සුන්දරතම තැන කිව්වොත් මම නිවැරදි. මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් විදිහට විතරක් නෙවෙයි ආනන්ද මහත්මයා ඇත්තටම වටින්නේ. සංචාරකයන් මේ ස්ථානයට එනවා නම් හරි ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කඳු තරණය කරන්න අද කාලේ වෙනකොට තරුණ පරම්පරාව පෙළඹිලා තියෙනවානේ. ඉතින් එහෙම උනන්දුවක් දක්වන අයට හොඳ තැනක් තමයි කුම්භකර්ණ ගල කියලා කියන්නේ. ඉතින් මේ ස්ථානයට ආපුහාම අපිට බලා ගන්න ලැබෙන දර්ශන ගැන කිව්වොත් එහෙම එකවර වැව් 3ක්. ඒ වගේම ඇහැට ගස්වැවට යන ප්‍රධාන මාර්ගය අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කලපුව සහ මුහුද මේ අවස්ථාවේ නම් කලපුව සහ මුහුද බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මීට මොහොතකට කලින් වර්ෂාව පතනය වෙච්ච නිසා මින්නේ ඒ ස්ථාන ටික වැහිලා තියෙන්නේ. හැබැයි අපිට පියවිය හැට නම් හරි සුන්දර දර්ශනයක් පේනවා නේද ආනන්ද? ඔව් අනිවාර්යයෙන්ම පේනවා. වීඩියෝ කරන්නට අහුවේවි කියලා පොඩි සැකයක් තියෙනවා. නමුත් මම ඔබට ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න. මේ කියන මොහොතේ නැවත වර්ෂාපතනයක් පතිත වේගෙන එනවා. ඉතින් අද මේ විදිහට කුම්භකර්ණ ගල පුරාවිද්‍යා ස්ථානයේ ඔබ වෙත රැගෙන ආපු වීඩියෝව අවසන් කරනවා. ඉතින් අද මේ අවස්ථාවට තොරතුරු දක්වන්න අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ආනන්ද මහත්මයාට දෙහිවින්ම ස්තුති කරනවා. ඔබේ වටිනා කාලය ගත කරගෙන අපි වෙනුවෙන් මොහොතක් ඊට අවස්ථාව ලබා දුන්නට. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා සියරටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඉමාෂා මදුමාදවි හප්පු ආරච්චි වගේම මාත් එක්ක
රැඳිලා සිටියේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ආනන්ද රත්න කුමාර මහතා.